මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ශ්‍රී ලංකා පොලිසියට යම්කිසි තොරතුරක් ලැබෙනවා. ඒ තොරතුර ලබා දෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවට. ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ තොරතුරට අනුව ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී දිගුදුර නෞකා යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලබනවා. එහිදී මුලින්ම එක් බහුදින යාත්‍රාවක් සමග එහි සිටි සැකකරුවන් 5 දෙනෙකු සහ මද්ද්‍රව්‍ය ලෙස සැක කරන උරතොගයක් සොයා ගන්නු ලබනවා. අත්අඩංගුවට ගන්නු ලබනවා. ඒත් සමගම ඒ යාත්‍රාවේ තියෙන sannivedana උපකරණත් අත්අඩංගුවට ගනු ලබනවා. ඒත් එක්කම ඒ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසුව තවත් බහුදින දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලබනවා. එහි සිටි සැකකරුවන් 6 දෙනෙකු සහ එහි තිබූ sannivedana උපකරණත් එහි තිබූ මද්ද්‍රව්‍ය ලෙස සැක කරන උරතොගයකුත් සොයා ගනු ලබනවා. ඒත් එක්කම මේ සැකකරුවන් පිළිබඳව සහ එම යාත්‍රා පිළිබඳව අපි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සාලිය සුදසිංහ කමාන්ඩර් සාලිය සුදසිංහ මහත්මයාගෙන් යම් විමසීමක් සිද්ධ කරනු ලැබුවා. එතුමාගෙන් අපි කළ ප්‍රශ්න කිරීම වලදී එතුමා සඳහන් කරනු ලැබුවේ මේවා මද්ද්‍රව්‍ය ලෙස සැක කරනවා. නමුත් මේවා මද්ද්‍රව්‍යදයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ මේ නෞකාවන් මේ යාත්‍රාවන් ගොඩබිමට පැමිණි පසුව. හේතුව තමයි මේවා ඒ අදාළ ආයතන මගින් නිරීක්ෂණය කරලා ඊට පස්සේ ඒවා පරීක්ෂණයට ලක් කරලා ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව තමයි හරියටම මේවා මොනවද කොච්චර තියෙනවද කියන එක කියන්න පුළුවන් වෙන්නේ. මේ වකවානුව වෙනකොට මේ වෙද්දී මුහුද ඉතාමත් රළු ස්වභාවයක් ගන්න හින්දා ගොඩබිමට අද හෝ හෙට මේ යාත්‍රා දෙක සමග සැකකරුවන් රැගෙන ඒමට හැකියාව ලැබෙයි කියලා එතුමා ප්‍රකාශ කරනු ලැබුවා. යම් යම් ආරක්ෂක හේතුන් මත තවත් තොරතුරු පවසන්න අමාරු බවත් එතුමා සඳහන් කළා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැන් 2025 වර්ෂයේදී පොලිසියෙන් ප්‍රකාශ කරනු ලැබුවා මද්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත කියලා විශාල ප්‍රමාණයක්. ඒ විශාල ප්‍රමාණයක් අයත් වෙන්නේ මේ නාවික හමුදා මෙහෙයුම් වලට. ඉතින් එහි ගෞරවය අපි ඔවුන්ට ලබා දිය යුතුයි. ඒත් එක්කම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මුහුදේ පමණක් නෙමෙයි ගොඩබිමත් යම් යම් වැටලීම් සිදු කරලා විදේශ දුම්වැටි ඒ වගේම යම් යම් මද්ද්‍රව්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගත්ත පුවත් වාර්තා වුණා. ඒ වගේම ඒ කියන්නේ යාපනය කල්පිටිය ඒ වගේ ප්‍රදේශවලදී විශේෂ මෙහෙයුම් නාවික හමුදාව මගින් සිදු කරනු ලැබුවා. අපි මේ මෑතක දැක්කා දැන් අර ජින්තු පිටියේ වෙඩි තැබීමට සමගාමීව යම් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒටත් නාවික හමුදා නිලධාරීන් සහභාගී වුණා අපි දැක්කා. ඉතින් මේ වගේ දේවල් වලට නාවික හමුදාව විශාල වශයෙන් දායක වෙනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන දැන් මේ මද්ද්‍රව්‍ය ලංකාවට එන්නේ. ඒ කියන්නේ ගොඩක් මද්ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා නෙවෙයිනේ. පිටරට නිෂ්පාදනය කරලා තමයි ලංකාවට එන්නේ. ඉතින් මේ කොච්චර ඇල්ලුවත් භූමිය තුල ඒ කියන්නේ මේ භූමිය තුල ඉල්ලුමට සරිලන සැපයුමක් තවමත් පවතිනවා. ඉතින් අන්න ඒක පිළිබඳව සොයා බැලිය යුතුයි. මොකද මේ අල්ලන ප්‍රමාණයට වඩා අල්ලන ප්‍රමාණයෙන් පැනලා ඇතුළට එන ප්‍රමාණය ඉතාමත් වැඩි කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද භූමියේ මද්ද්‍රව්‍ය හිඟයක් පේන්න නැහැ. එතකොට මේ දේවල් එන්නේ එක්කෝ බෝට්ටුවකින් එහෙමත් නැත්නම් ගුවන් තොටුපළ හරහා. එතකොට ඒ තැන් දෙක මුහුද වටේ තියෙන ආරක්ෂාව සහ එයාපෝට් එකේ කියන්නේ ගුවන් තොටුපළ වල තියෙන ආරක්ෂාව රේගුව හරියට ක්‍රියාත්මක වුණා නම් ඇත්තටම කියනවා මෙච්චර මද්ද්‍රව්‍ය තොගයක් ලංකාවට ඇවිල්ලා මේ භූමිය තුල අලෙවි වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ස්ථාන තවත් මේ ඒ මෙහෙයුම් තවත් තීව්‍ර විය යුතුයි කියන එක තමයි අපේ අදහස. මොකද මේක දැන් ජනාධිපතිතුමාගේ අදහස තියෙන්නේ මේක අඩු කරන්න නෙමෙයිනේ. මේක නැත්තටම නැති කරන්න. මේක නැත්තටම නැති කරනවා නම් මේ ගමන තව දුරටත් තීව්‍ර විය යුතුයි. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන තීන්දුව తీරන පියවර පහසුකම් යටිතල පහසුකම් අවශ්‍ය කරන උපකරණ sannivedana උපකරණ අලුත් තාක්ෂණික උපකරණ මේ ආයතන වල මේ මෙහෙයුම් සිද්ධ කරන නිලධාරීන්ට ලබා දීමටත් ආණ්ඩුව කටයුතු කරන්න ඕන කියන මතයේ අපි ඉන්නවා. මොකද දක්ෂ නිලධාරීන් ලංකාවේ මේ ආයතන සතුව ඉන්නවා. ඒක මහත් සම්පතක්. ඉතින් ඒ සම්පත නිසි ප්‍රයෝජන ගන්න නම් ඒ අවශ්‍ය කරන දේවල් රජයක් වශයෙන් සැපිය යුතුයි. ඒවා සපයලා මේ මෙහෙයුම් තවදුරටත්
තීව්‍ර කරලා මේ භූමිය මුදවා ගන්න ජනාධිපතිතුමා ඇතුළු මේ නිලධාරීන්ට වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබෙයි අපි විශ්වාස කරනවා. ඉතින් මේ ගැන තව දුරටත් තොරතුරු ඔබට ලබා දෙන්න අපි බැඳී ඉන්නවා. ඉතින් රැඳී ඉන්න අපි සමග අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ පිළිබඳව මේ යාත්‍රා දෙක ශ්‍රී ලංකාවට රැගෙන විත් ලැබෙන පළවෙනි තොරතුරම අපි ඔබට ලබා දෙන්න යොසුලුව කටයුතු කිරීමට බැඳී ඉන්න. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අනුපම ජයතිලක. ඔබ සැමට සුබ දවසක්. ජයදීප දේශපාලන ව්‍යාපාර ගවේෂණ සංස්කෘතික අපක්ෂපාතී කාලීන පුවත් විග්‍රහය. Subscribe, like, share us more details.